Hi, ඉතින් එන කාලෙකින් මේ සෙට් වුණේ. හරි boys and girls. මේ අද නම් මේ වීඩියෝ එක එන සතුටින් කරන ගන්න නෙවෙයි. මට වීඩියෝ නොදැබෙන හින්දා දානවා. මේ වීඩියෝ එකත් බලන්න. ඔයාලට මේ අප්ඩේට් එකෙන් අශ්වය හම්බුන්නේ නැහැ නේ. ඉතින් අද මම කියන්නේ අශ්වය ඉන්නේ සුපිරි පොට් එකක් ගැන. බලන්න වීඩියෝ එකදී. බලන්න ක්‍රාෆ්ට්ලෑන්ඩ් මැප් එකට යන්න පැටල් නැත් එක්ක. ඊස් මේ මම දාන්නම් මෙතනින්. ඔන්න එක මේ මෙතන සර්ච් කරගන්න. ඊට පස්සේ මේ ඒකට යන්න හරියද? මට කියන්න කතාවක් තියෙන සිංහලෙන් හිතන්න බෑ මේක ප්‍රොමෝෂන් එකක් කියලා. එතන මේ ඇත්තටම කියන්නේ හොරුන්ට නම් හවෙන්නේ බෑ මචං. මටත් ඒ වගේ වෙලාවක් කෙලවගෙන ඉන්නේ. ප්‍රොමෝෂන් එක නෙවෙයි මචං මේක මට වෙච්ච ඇත්ත සිද්ධියක්. කියන්නම් අපි මැච් එකට යන් කොහෙන්ද? මැච් එක නෙවෙයි බල අස්සේ පිට යන්නේ. කවුබෝයි කෙනෙක් වෙන්න යන්නේ. හරි මචං ඉතින් මේක නාදල් ප්ලේ කරලා බලන්න. මේ කොහොම හරි මේ වීඩියෝ බලලා විතරක් ඉන්න බෑ සබ්ස්ක්‍රයිබ් කරන්න. කොහොම හරි 1k ගහන්න ඕන. කොහොම හරි අපි කොහොම හරි ලංකාවට ඊපේජ් එකක් ගේමු. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි එහෙනම් අපි යමුකෝ. ඉතින් මේ ඇත්තටම කියන්නේ හොරුන්ට අහු වෙන්න බෑ මචං මේ මට උනේ මේකයි හරිද? දැම්ම කියන්නේ මේ මට account එකක් ගන්න ඕන වුණා. ඉතින් මම account එකක් ගන්න මචං මේ ඒක කොහෙද මට ඒක සෙට් වුණා හරිද මචං? ඌ ගාල්ලෙලු. ඉතින් මේ ඌගේ විශ්වාසවන්තයි ඌ 12 වසරේ. ඔගේ සම්පූර්ණ පෞද්ගලික විස්තර කියනවා. ඌ 12 වසරේ මචං මේ ඌ ඒ ලෙවල් හින්දා ප්ලේ කරන්න කියලා මට account එක දෙන්නම් කිව්වා. එහෙත් දුන්නා හරිද? ඌ 13000යි. ඉතින් මම සල්ලිත් දැම්මා. සල්ලි දාන්න කිව්වේ මේ රීලෝඩ් දාන්න කිව්වේ. රීලෝඩ් දැම්මා මචං. ඊට පස්සේ රීලෝඩ් දැම්මම මේ ඌ කියනවා මේ මට සල්ලි වැටුන්නේ නෑලු. තරම සල්ලි වැටෙනවා බම් මේ ඕ මම බොරුකාරයෙක් බම්. ඉතින් මේ අවුලන්නේ account එක දෙන්නම් කිව්වා. ඇත්තටම සල්ලි වැටලා තියෙද්දි සල්ලි වැටලා නැහැ කිව්වා. account එක දෙන්න කිව්වා මචං හරිද? ඊට පස්සේ දැන් account එක ගන්න බෑ. ගන්න මට email password ඔක්කොම දාලා මම account එකත් ගත්තා මචං. එරගෙන අම්මට සිරි ඉතින් වියෙන් account එක ලොග් වෙන්න හදලා තිබුණා මචං ෆෝන් එක රීසෙට් වුණා. රීසෙට් වුණා කියන්නේ අම්මා ඔක්කොම ගියා මචං. ඊට පස්සේ ෆෝන් කඩයක් තියෙනවා හරිද? ෆෝන් කඩයක්. ඒක දිහා හදාගත්තා මචං. ඊට පස්සේ ඒකින් කොහමද කිව්වා මේ ඔක්කොම අරන් තිබෙන ඊමේල් පාස්වර්ඩ් මුකුත්ම නෑ බං ඔය. ඊට පස්සේ Google account එකේ මුකුත්ම නෑ ඊමේල් එහෙම. ඊට පස්සේ මේ මම ෆෝන් එක ගෙදර ගෙනාවා මචං. ගෙදර එනකොට පස්සේ මේ PC එකේ තියෙනවා මචං. PC එකේ මේ sign out කියලා තියෙනවා මේ කලින් ඔය account එකම. දැන් මම ඒකට මේව කියලා පාස්වර්ඩ් වෙනස් කරා මචං හරිද? වෙනස් කරලා මේ ඒකේ මේ QR එකක් ආවා. QR එක ෆෝන් එකෙන් ස්කෑන් කරලා මේ දාගත්තා මචං. මේ WhatsApp ඔක්කොම දාගත්තට පස්සේ WhatsApp එකෙන් මම අරකට මැසේජ් දැම්මා. තාත්තා අම්මට මේ එක්ක හරිය වැටෙන්න මම පළවෙනිට මම ඔන්ලයින් නැතුව ඇති කියලා. කෝල් කරලා කෝලින් විතරයි අරන් ඉන්නේ. දැන් සැකයි මු අනේ මන්ද. ඊට පස්සේ ඉන්නේ රිප්ලයි නෑ මැසේජ් බලන්නෙත් නෑ. ඊට පස්සේ අපි හැමෝම දන්න සුද්දාවිට ඉන්නවනේ. මම සුද්දාවිට කියනවා කටපක් කරන්නේ. ඉතින් මේ මම සුද්දාවිට මැසේජ් එකක් දැම්මා අයියා මම account එකක් ගන්න ගියා. ඊට පස්සේ එකපාර ෆෝන් එක රීසෙට් වුණා කියලා. ඊට පස්සේ අයියා මල්ලේ account එකට log in එකක් මේ ෆෝන් එක රීසෙට් නේ කියලා. මම කිව්වා ඔය ඊට පස්සේ කිව්වා එහෙනම් මල්ලේ ඔයාලට වැඩි හරි අර සල්ලි තරම් පැනලා ගිහින් තියෙන කියලා. අම්මට හිරි පපුව හොස් කරලා ගියා කියපන්කෝ. ඊට පස්සේ මේ මම මේ සුද්දායිගෙන් තුයන් කළා. එතන සුද්දායිට මම නම්බර් එහෙම දැම්මා. ඊට පස්සේ මේ ඌට මැසේජ් දානවා බං බලන්නෙත් නෑ. ඉතින් මේ ඊට පස්සේ මම හිටියා. මම කොට පැන මැසේජ් දැම්මා. ඊට පස්සේ දැන් ඇත්තටම මේ සල්ලිත් අරගෙන මම පැනලා ගිහින් තියෙන 13000ම කෙලියා. ඒ වගේ මේ හොරුන්ට වෙන්න බෑ මචං එහෙනම් අවුලෙන් ඉන්නවා. මේ අනේ මේ වීඩියෝ එක බලන්න මේ මෙන්ෂන් කරන්න යාළුවනේ මේ හොඳ account එකක් ගන්න විශ්වාසවන්තනීය account එකක්. හානේ මේ ඉතින් අපි මේ ආශ්‍යා පිටේ යන්නේ. ආශ්‍යා එහෙන ආතල් මචං මොනවා වුණත් මේ ප්‍රශ්න වල ඉන්නේ නැහැ නේ අපි මේ ආශ්‍යා පිටේ යන්. මොනවාරි මේ ඔයාලට ඕන මැප් එක මේකේ තෝරගන්න පුළුවන්. මේ ඔන්න ඔය පොඩ හිර වෙනවා. අන්න මචං දැන් තියෙන්නේ මේ ඕන දැන ගන්න පුළුවන්. මොයි නාත අර OB53 නේ ඒ අප්ඩේට් එකෙන් ආපු නැති හින්දා මේ ක්‍රාෆ්ට්ලෑන්ඩ් මැප් එක තමයි දීලා තියෙන්නේ.
හරි පැන්නා. කොහම යන්න තමයි තියෙන්නේ මචං. මේ මේකට එන ලොග් වෙනවා බං කට්ටිය. මම මේ දාලා තියන්නම් මේ මොකක්ද ඒකට කියන්නේ කෝඩ් එක. කෝඩ් එක මේ මෙයාලා මේ ප්ලේ කරලා බලන්න නාතල් ඈ. ආතල් එක ප්ලේ කරන්න බලන්න. මේ සම්පූර්ණ බර්මියුඩා මැප් එක වටේම යන්න පුළුවන්. ඔයාලට කැමති මැප් එක තෝරගන්න පුළුවන්. ඕන එකක් තෝරගෙන යන්න තියෙන්නේ. ප්ලේ කරන්න ඕන යාළුවොත් එක්ක ප්ලේ කරන්නත් පුළුවන්. හරි අපි යමු හේ. ඇත්තටම මම හිතුවා ගේම් ගහන්න නැහැ කියලා. හිතුණා ආතල් එක ගේම් බාර ගහලා වීඩියෝ එකක් දාන්න. කොහොම හරි මේ සබ්ස්ක්‍රයිබ් දාගහම ලංකාවට ඊපේජ් එකක් ගේන්න ඕන නේද? මචං දැන් ඔතන මේ කොහෙද ඔබ්සර්වේටරිද කොහෙද කියන්නේ? අන්න එතනට යනවා. අතරින් කන්ද උඩින් නගිනවා බෑ. බැරි වෙන උතර පොඩ ලැග් වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් මේ යන්නත් ඕන. අපි වෙනත් මාර්ගයක් භාවිත කරමු කියලා. යන්න හදන මේක උඩ පයින්න. මේ වගේ වැඩ වෙන්නේ. ඊට පස්සේ ආයෙ කොහමද බස්සගෙන වෙනත් මාර්ගයක් භාවිතයෙන් යන්න හැදුවා. හරි අපි වෙනත් මාර්ගයක් භාවිතයෙන් යමු මචං. මේ කවුන්ට් එක ගන්න එක කියන්නේ මේෂන් කරන් යන්නේ. මෙතන මේ ලොන්ච් පැඩ් එක ගිහින් තියෙනවා. මෙතෙන් ගිහින් බැලුවා ආශ්‍රයත් නැහැ ඒගොල්ලෝ. එහෙනම් දෙකෙන් යන්න බෑ. ඒක මේව ගත්තේ ආශ්‍රය පිට නගින්න. එයා ආශ්‍රයනික එන ආතල ගිහින් කරේ. උගේ මූ මේ මූ නාතල බෑ. කොහොමද අලුත් අප්ඩේට් එක හොඳයි නේ? මේ කියන්න බෑ බං. මූට මනම් ලෑන් දෙන්නේ ආ ඌට නගින්න. අයියෝ ආරියයි යන් අපි අය ඔන්න දැන් මම හේල්ත් එක බස්ලා පෙන්නන්න. ඔන්න දැන් මම පෝස්ට් කරා. හරිද? මුලින් බැස්සා. දැන් මගේ හෙල්ත් එක අඩු වෙලා තියෙනවා මචං. පේනවා ඉතින් රෂ් එක සැලකුණේ තියෙන මගේ හෙල්ත් එක. ඔගේ හෙල්ත් එක වැඩි කරගන්න නම් මම බලන්න ඕ තඩික්කේ. හෙල්ත් එක වැඩි කරගන්න අර රෂ් එක පිටින් කෑ ගහන්නේ. අර කවුබොයිල එහෙම. අන්න ඒ වගේ සීන් එකක් තියෙන්නේ. ආශ්‍යාගේ හෙල්ත් එක අඩු වෙන්න අන්න මේ ඒක ඔබලා මේ ඔන්න බලගන්න ඔය. අන්න එන්න කෑ ගහලා ලොග් මේ කරාම මේ ආශ්‍යාගේ හෙල්ත් එක අර පේනවනේ. මම තමයි ඔගේ හෙල්ත් එක මේ කරගන්නේ. වීඩියෝ එක නම් දිගයි නේද? අවලන්නේ බලන්න ඕනේ. ඉතින් අපි ලයිව් කරමු ඉස්සරහ ලයිව් කරමු. ඒ මං හිටියට ලයිව් වෙන්න. වෙලා නැති නිසා වීඩියෝ එකක් දාන්න. කොහමද වීඩියෝ එක බලන්න යාළුවා. අපි තව ලයිව් එකක් දාමුකෝ වෙලා. ගිල්ඩ් එක ගන්න නැති කොල්ලෝ ගිල්ඩ් එක තියෙනවා එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ගිල්ඩ් එකට එන්න. මරි කොහම හරි එන්න ඕන තැනට පිටිපස්සෙන් ආවේ. ඊට පස්සේ එතනට ආවම මෙතන සෙට් නේ කියලා. ආයෙ යනවා. මගේ පොඩි අමාරුවක් තියෙනවා මට. දැන් අපි මේ යන්නේ කොහෙටද කියලා මමත් දන්නේ නැහැ. යන්න පිටිකට තව ආශ්‍රික නෑ. ආශ්‍රික නේද? ඔය ලන්ච් පැට් එක ආශ්‍රික නෑ. ඔය කලේ කිව්ව. අපි ඔගේ පිටේ යා. පව් දන්නේ මෙතන ඉන්න. අර උදාලා මම පැහැරගෙන යනවා. ඒතර පැහැරගෙන යනවා වගේ තමයි. ගමරි. අවුලන්නේ යන් අපි. අයින් යන්න බෑ. මුංගෙන් හෙක්ට් එක බැද්දුවම ඉන්නේ දෙඩේනවා බා. දැන් මනිය සෝරෝ වගේ නේ. සෝරෝ දන්නවනේ. මේකට හින්ට කට්ටිය ලුක් ගෙනවා. මේ ආතල් මැප් එක තමාෂිය බදනවලු. මම පොඩ්ඩක් වැඩ කියලා දාලා යනවා. account එකක් ගන්න හොඳ කෙනෙක් කමෙන්ට් කරන් යන්නේ මේ chat වල. මේ මචං මං අර උට මේ මගේ channel එක ඇහුවා. ඌ මේ වීඩියෝ එක බලනවා නම් මේ මහත් ඔයාටයි මේ කියන්නේ. ඔයාගේ account සෙල කෙනෙක් ආවේ මේ ලෝකෙවත් නෑ ඒ තරම් විශ්වාසවන්තයි ඔයා. මම බලනවා නම් මේක ඉතින් ඔයාව මෙන්ෂන් කරන්නේ. හැබැයි යාළුවෝ මම WhatsApp නම්බරේ දානවා ඕන කෙනෙක් ගිහින් බයින්න. ඔන්නෝගේ account එක ගන්න.
itu horek 13,000 දැම්මට පස්සේ අනේ මම ගෙම්මට යම් මේ මොන්ට වතුර යන්න පුළුවන් මචං වාහනයකට වෙන්න නම් ගොඩාක් හොඳයි මම ඇත්තටම හිතුවේ මේ අර වීඩියෝ වල එහෙම දිනනවා වගේ මේ අප්ඩේට් එකේදී පීක් වල අශ්වයෙක් ඉන්නවා හැමදාම පීක් වල බලන අශ්වයා ඉන්නවා අශ්වයා නේ